ආයිබෝවන් මගේ යාළුවෝ හැමදෙනාටම. ඉතින් යාළුවනේ ඔන්න මම අදත් අරන් ආවා අරාබි වචන කීපයක් මැද පෙරදිග රටවල් වලට එන්න බලාපොරොත්තු වෙන අයට සහ දැනට ඇවිල්ලා වැඩ කරන අයට වැදගත් වෙන. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි තවත් කෙනෙකුට මේක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම තමයි කියන්නේ මගේ channel එකේ දාලා තියෙන පළවෙනි වීඩියෝ එකේ ඉඳලා ඔයාලා සර්ච් කරලා බලන්න. මොකද මම ඒකයි කියන්නේ මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා. මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපුවම ඔයාලට notification එකක් එනවා. සමහර අයට මේ දාන වීඩියෝ එකක් එහෙම පෙන්වන වීඩියෝ එක විතරයි බලන්නේ. ඊට පස්සේ සමහර වචන දන්නේ නැහැ. සමහරලාට මම පළවෙනි දෙවෙනි තුන්වෙනි වගේ මැද වීඩියෝ වල දාලා තියෙන වචනත් මගෙන් කමෙන්ට් කරලා අහනවා. ඉතින් සමහරලාට මට රිප්ලයි කරගන්න බැරි වෙනවා යාළුවනේ. මොකද මමත් මෙහි රස්සාවක් කරන නිසා. ඒකයි මම කියන්නේ. ඔයාලට මගේ channel එකේ දාලා තියෙන පළවෙනි වීඩියෝ එකේ ඉඳන් බලලා මේවා තේරුම් ගන්න වචන හදන හැටි මම කියලා දීලා තියෙනවා. ඉතින් වැඩි කතාව බහක් නොකර අපි යන් අපේ වීඩියෝ එකට. මම හැමදාම කියනවා ගුල්ලානා කුල්යොම් මම හැමදාම කියනවා ගුල්ලානා කුල්යොම් ඇයි ළමයි පරක්කු ලේ තකීර් අවුලාද් ලේස් කියලා අහන්නත් පුළුවන් ලේස් තකීර් අවුලාද් කියලා අහන්නත් පුළුවන් අද මට රෝහලට යන්න ඕනේ එලියම් එබිරෝ ආනා මුස්තස්ෆා අද මට රෝහලට යන්න ඕනේ හැමදේම කළාද සව්වේ කුල්ෂෙයි එහෙම නැත්නම් සව්වේ කුල්ලු කියලා අහන්නත් පුළුවන් ඔක්කොම කරාද කියලා අහන්නත් පුළුවන් මේ ගෙදර වැඩ වැඩි පීසුකුල් කතීර් හාදබේත් පීසුකුල් ෂියාද හාදබේත් කියලා කියන්නත් පුළුවන් ෂියාද කතීර් කියන්නේ වැඩිපුර ගොඩක් එහෙම මගේ ලයිසන් කොහෙද වේන් රුක්සා හක් ආනා මගේ ලයිසන් කොහෙද වේන් රුක්සා හක් ආනා ළමයි ගහනවා ඉතාරබ් අවුලාද් ළමයි ගහනවා ඉතාරබ් අවුලාද් මම වැඩ කරන්නේ මා සව්වි සුකුල් ආනා මාපි කියලා කියන්නත් පුළුවන් නෑ කියන එකට කෙටියෙන් තමයි මා කියලා කියන්නේ මම වැඩ කරන්නේ මා සව්වි සුකුල් ආනා එහෙම නැත්නම් මාපි සව්වි සුකුල් ආනා කියලා කියන්නත් පුළුවන් ඉතින් යාළුවනේ ඔන්නෝමයි අරාබි වචන එකතු කරලා වාක්‍ය හදලා අරාබි කතා කරන්න ඉගෙන ගන්න. ඉතින් ගිහිල්ලා එන්න තවත් වීඩියෝ එකක් අරගෙන ඔයාලට සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.